අද කොහෙද යන්නේ කියලා බලමු. අද තව කට්ටියක් ඉන්නවා. එයාලව නම් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් කොහෙද යන්නේ කියලා දිගටම බලන් ඉන්න. මම ටක් ගාලා ලෑස්ති නිසා සඳ රැට රැට සඳ විමනට තරුවරන් ගියා මට කියන්න හැම දෙයක්ම හිතේ තියෙන දුක නිවෙන්න. හරි කෙස්සොන් එකට ආවමම ඔන්න දැන් තිලිනියක් අයලා ඇන් ටිකක් අයිත් ආවා. අනිත් අය තාම එන ගමන් ඔබ ආදරේට මටත් නොරින් හිත අරන් ගියා ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා තමයි ඔයාලට කලින් ක්ලයිමැක්ස් වීඩියෝ එකේ චැට් කිරියෝ මතකද? මෙතන ළමයි අපි කතා වෙන්නේ අපි නෙළුම් කුළුණ බලන්න ආවේ. කේසෝන් එකේ නෙළුම් කුළුණ කියලා. ඔය ඉතින් තිලිනියක් බොරු කියවනවා උතන. වෙලාව නම් දැන් 7ට කිට්ටුයි. අපි දැන් යන්න හදන්නේ ෆිල්ම් හෝල් එක ඇතුළට. කේසෝන් එකේ 7 ෂෝ එකට තමයි අපි කට්ටිය ආවේ. අපි ෆිල්ම් හෝල් එකට ආවා. එහෙනම් ඉතින් යන් අපිත් එක්ක ෆිල්ම් එක බලන්න. ඔබේ මෙතුවකින් රැඳෙන කඳුල මෙනෙහි කරමින් අඳුරු සිතින් නොවේ දහමින් මිදිලා රැඳෙමින් හැකිවේ ඔන්න ඒ විදිහට තමයි අපි ෆිල්ම් එක බලලා ඉවර වුණේ. මම ගෙදර ආවා. එයාලා ගියා චරිත් මණිලා ගෙදර. අද ඒගොල්ලෝ එහෙ තමයි රැට නවතින්නේ. ඉතින් මම ඔය අප්පච්චිත් එක්ක ගෙදර එන ගමන් ඔන්න ෂනුල් මල්ලිලා යනවා. අනිත් කට්ටිය කාර් එකේ යන ගමන්. ඉතින් ওই විදිහට තමයි අපි ෆිල්ම් එක බලලා ඉවර වුණේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි. නිදිනෑ මානේන මේ රාත්‍රියේ මෙවුනා රැහිනරු ප්‍රේමියේ